පැරණගම කස්ටමර් රිලේෂන්ෂිප් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට්. මගේ නම දිල්ෂි සුභාග. මම ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් මම රෝෂිනී කොතලාවල ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ මේ 11 වෙනි අවුරුද්ද තමයි වැඩ කරන්නේ. මම ඉනෝක ගුණතිලක ෆයිනෑන්ස් ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට්. මම චන්ද්‍රිකා නිශාන්ති. මම වැඩ කරන්නේ මාබිම HR ඩිපාර්ට්මන්ට් එකේ අවුරුදු 17ක් දැනට සේවය කළා. මම තුෂානි සේනාදීර. මම බල්ක් ඇන්ඩ් කමර්ෂල් ඉන්ජිනියරින් සර්විසස් ඩිපාර්ට්මන්ට් එකේ සීනියර් එක්සිකියුටිව් කෙනෙක් විදිහට වැඩ කරනවා. මගේ සර්විස් එක අවුරුදු 9යි. මම උදේශා. මම වැඩ කරන්නේ ලාක් ගෑස් ආයතනයේ ප්‍රවාහන අංශයේ. මම දැනට අවුරුදු 12ක් විතර ලාක් ගෑස් ආයතනයේ සේවය කරනවා. මගේ නම කෝදනී වල්කාන්ති. ඩීලර්ෂිප් එක 512යි 604. මගේ නම සිහාරා. මම රත්නත හිඩස් ඩිස්ට්‍රිබියුටර් පොයින්ට් එකේ accounts executive කෙනෙක් විදිහට මේ වෙනකොට රැකියාව කරනවා. පෙනුමෙන් සීමලි වුණාට ඉතාමත්ම ශක්තිමත් චරිතයක්. අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් කෙනෙක් කියන එක තමයි. කාන්තාවක් කිව්වහම මට මුලින්ම ඔළුවට එන්නේ පිරිමියෙක් වගේම පවුලක් ඉදිරියට අරගෙන යන්න පුළුවන් කෙනෙක් සහ ඒ වෙනුවෙන් ජවයක් ශක්තියක් ලබා දෙන්න පුළුවන් කෙනෙක් විදිහට තමයි මම දකින්නේ. මේල් ඩොමිනන්ට් කියන එක ලාක් ගෑස් එකේ වැඩ කරන්න එච්චර ලොකු ඉෂුව එකක් නෙමෙයි. ගෑනුද පිරිමිද කියන එක ප්‍රශ්නයක් නැහැ. වැඩ කරන්න ඒක ඇත්තටම ඉෂුව එකක් නෙමෙයි. ඒක ආයතනයේ ගැහැණුද පිරිමිද කියලා ભેදයකින් තොරව හැම කෙනෙකුටම හැම අවස්ථාවකම දීලා තියෙනවා Tamanට මේ නිසි ආකාරයෙන් රාජකාරිය කරන්න. ෆයිනෑන්ස් එකෙන් දෙන ඉන්ෆර්මේෂන් මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ අපේ টপ මැනේජ්මන්ට් එක ගන්න ස්ට්‍රැටජිස් ඒගොල්ලෝගේ ඩිසිෂන්ස් ඩිපෙන්ඩ් වෙන්නේ අපි දෙන ඩේටා අනුව. අපේ දෙන ඉන්ෆර්මේෂන් වල ඇකියුරසි එක අපි හරියට දුන්නොත් තමයි හරි ඩිසිෂන් එක ඉස්සරහට ගන්න පුළුවන්. අපි දිවෙන පුරාම හෝම් ඩිලිවරි පටන් අරගෙන තියෙන නිසා ගොඩක් වෙලාවට කස්ටමර්ස් වලට පාන්දර කතා කරනවා විනාඩි 10න් 15න් ගෑස් එකක් ගෙන්න ගන්න, පැය භාගින් ගෑස් එකක් ගෙන්න ගන්න. පවුලට මම ඇත්තටම මේක කරන ගමන් පවුලට ලොකු හයියක් වුණා, ශක්තියක් වුණා. දැන් බත උයා ගන්නනේ ගෑස් ටික ගෙනියන්නේ. උදේ පාන්දර සමහරක් වෙලාවට 6ට විතරක් කෝල් කරනවා මේ බත් හැලිය ලිපේ කියලා. ඉතින් එහෙම හයියක් වෙන්න මම හරි සතුටුයි. කෙනෙක්ගේ මේට සහයෝගයක් වෙනවනේ මේකෙන්. ගොඩක් වෙලාවට ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපි ඔෆිස් ටයිම් එකේදී ඔෆිස් වැඩ ටික මැනේජ් කරගන්නවා නම් අපි unnecessary works අයින් කරලා අපිට දීලා තියෙන KPIs අපේ දීලා තියෙන targets අපි හරියට focus කරලා වැඩ කරනවා නම් අපිට ඔෆිස් ටයිම් එක ඇති ඔෆිස් වැඩ ටික කරන්න. work time එක 8 to 5 after 5 personal life එකට balance කරගන්න පුළුවන්. ඇත්තටම මට අවුරුදු 1 මාස 3ක පුතෙක් ඉන්නවා. මම හැම අවස්ථාවදීම උත්සාහ කරනවා එයාට හොඳ අම්මා කෙනෙක් සහ මගේ හස්බන්ඩ්ට හොඳ වයිෆ් කෙනෙක් වෙන්න. ඒ වගේම මට හදිස්සි අවශ්‍යතාවය කියන්නේ මගේ බබාගේ මගේ හස්බන්ඩ්ගේ මට ඕනේ හදිස්සි අවස්ථාවකදී මට ඒ දේවල් නිසි ආකාරයෙන් කරගන්න මගේ රාජකාරී පැත්තෙනුත් මට ලොකු සපෝට් එකක් හම්බෙනවා. මම තාම අධ්‍යාපනය හදාරන කෙනෙක්. මම රැකියාව කරන ගමන් තමයි අධ්‍යාපනය හදාරන්නේ. මට මම රැකියාව කරන ස්ථානෙනොත් ලොකු සහයෝගයක් ඒ වෙනුවෙන් ලැබෙනවා. ඒක ගැන මට හරිම සතුටුයි සහ රැකියාව සහ අධ්‍යාපනයේ කිසිම ලක පටලවාගෙන නැහැ. ලයිෆ් එක එන්ජොයි කරන්න අභියෝග වලට මුහුණ දෙන අතරේ ක්‍රියාවක් කරනකොට ක්‍රියාපනිකදී අතර කරන්නේ නැතුව ක්‍රියාව බාධාවක් නොකර ක්‍රියාවේ අධ්‍යාපනය දෙසාර්ථකව කරගන්න තියෙන්නේ. මම වැඩ කරන කෙනෙක් හැටියට මම හිතනවා අපිට තියෙන අභියෝග වැඩි සහ වගකීම් වැඩි. ඒ දෙපැත්තම හරි විදියට බැලන්ස් කරගෙන යන්න ගොඩක් උත්සාහ කරනවා. ඒක සහ අනිත් අයටත් මම හිතනවා ඒක වැදගත් වෙයි කියලා. තමන්ට බෑ කියලා දෙයක් නැහැ. හැම දෙයකටම හැම ප්‍රශ්නයකටම ධෛර්යයෙන් මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. බෑ කියන්නේ. මගේ හිතේ නෑ බෑ කියන එක. පුළුවන් කියන හැඟීම තමයි මගේ තියෙන්නේ. ඉතින් එහෙම හයියක් මට තියෙනවා.